ඔබ දන්නවද ඔබේ ස්මාර්ට් ෆෝන් එක සම්පූර්ණයෙන්ම ඕෆ් කරලා වැඩ කරන මේසේ පැත්තකින් තිබ්බත් ඔබේ මතකය සහ බුද්ධි මට්ටම සැලකිය යුතු මට්ටමින් අඩු වෙන්න පුළුවන් කියලා. නෑ මේක මම කියන කතාවක් නෙවෙයි. 2017 අවුරුද්දේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ ආශ්‍රය කරගෙන සිත කරපු පර්යේෂණයකින් හෙළි වුණු දෙයක්. මොකක්ද මේ පර්යේෂණය? මොනවද උන් හොයාගත්තේ? මේ පිළිබඳව රසබර විග්‍රහයක් කරන්න පහළ තියෙන subscribe button එකත් click කරලා අපි යමු වීඩියෝ එකට. 2017 අවුරුද්දේ කරපු මේ පර්යේෂණයට මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ මහාචාර්ය ඒඩ්‍රියන් වෝඩ් ඇතුළු කණ්ඩායම. ඔවුන් මේ පර්යේෂණය සඳහා ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුන් පිරිසක් තෝරගන්නවා. ඔවුන්ට මේ පර්යේෂණය තුලින් හොයාගන්න ඕනි උනේ තමන්ගේ ජංගම දුරකථනය තමන් අසල තිබීම පමණක් වැඩ කිරීමට ඇති මොලේ හැකියාවට බලපාන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. මේ සඳහා වුන් ප්‍රධාන වශයෙන් පර්යේෂණ දෙකක් සිද්ධ කරනවා. පළමු පර්යේෂණය සඳහා විද්‍යාර්ථීන් 548 දෙනෙක් අහඹු ක්‍රමයකට තෝරගන්නවා. නමුත් දත්ත විශ්ලේෂණය සිදු කරන විට ජංගම දුරකථන නැහැ කියපු 3 දෙනෙක්, පර්යේෂණයේ උපදෙස් නිසියාකාරව පිළිනොපැදී 8 දෙනෙක්, වැරදි 85%ට වඩා වැඩි අය 17 දෙනෙක් ඉවත් කරලා ස්මාර්ට් ෆෝන් භාවිත කරන 520කගේ කණ්ඩායමක් තෝරගන්නවා. මේ 520 දෙනාව පර්යේෂකයන් විසින් නැවතත් අහඹු ලෙස කණ්ඩායම් 3කට බෙදනවා. පළවෙනි කණ්ඩායමට පර්යේෂණ ශාලාවට පැමිණෙන්න කලින් ඔවුන්ගේ බෑග්, පොත්පත්, ජංගම දුරකථන පිළිගැනීමේ ශාලාවේ තියලා එන්න උපදෙස් දුන්නා. දෙවෙනි කණ්ඩායමටත් මේ විදිහට එයාගේ අනිකුත් බඩු බාහිර ආදිය වෙනත් ශාලාවක තියලා එන්න උපදෙස් දුන්නත් ඔවුන්ගේ ජංගම දුරකථනය පසුව පැවැත්වෙන පර්යේෂණය සඳහා අවශ්‍ය බව කියමින් පර්යේෂණයේ පැවැත්වෙන ශාලාවට අරගෙන එන්න අවසර ලබා දුන්නා. ඒ වගේම පර්යේෂණ ශාලාවේ Taman අසුන්ගෙන ඉන්න මේසේ අසල නිශ්චිත ස්ථානයක ඩිස්ප්ලේ එක අනිත් පැත්ත හැරෙන විදියට තියන්න උපදෙස් දුන්නා. තුන්වෙනි කණ්ඩායමට මේ අයගේ හැම දෙයක්ම පර්යේෂණ ශාලාවට අරගෙන එන්න ඉඩ දුන්නා. ඒ වගේම Tamanට කැමති තැනක ෆෝන් එක තියාගන්න කියලාත් උපදෙස් දුන්නා. 174 දෙනෙක් හිටපු මේ කණ්ඩායමේ 91 දෙනෙක් දුරකථනය තමන්ගේ සාක්කුවේද, ඉතුරු 83 දෙනා දුරකථනය තමන්ගේ බෑග් ඇතුලේ තියාගන්නවා. නමුත් මේ දෙපිරිසම එකම කණ්ඩායමක් විදිහට තමයි මේ පර්යේෂණයේදී සලකා බැලුවේ. මේ විදිහට කණ්ඩායම් 3කට බෙදුවත් පර්යේෂණයට කලින් මෙයාලා හැමෝටම කරන්න ඕනේ වුණු පොදු නීතියක් තිබුණා. ඒ තමයි තමන්ගේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම සයිලන්ට් කරන්න. ඒ කියන්නේ කිසිම notification sound එකක්වත් vibration එකක්වත් ඇහෙන්න බෑ. ඔවුන් පර්යේෂණයට මේ විදිහට වාඩි වුණාට පස්සේ ඔවුන්ගේ මොලේ ක්‍රියාකාරීත්වය මැනලා බලන්න ප්‍රධාන පර්යේෂණ දෙකක් සිද්ධ කරා. අංක 1 automated operation stand පරීක්ෂණය. අංක 2 Raven's standard progressive matrix. කලබල වෙන්න එපා. සරලව පැහැදිලි කරන්න. OSPAN. එහෙම නැත්නම් automated operation span කියන්නේ මොකක්ද? සරලවම මේ ටෙස්ට් එක භාවිත කරන්නේ අපේ මොලේ working memory capacity එක මැනලා බලන්න. එතකොට මොකක්ද මේ ක්‍රියාකාරී මතකය කියන්නේ? කෙනෙක් ඔයාලට ගණිත ගැටලුවක් දෙනවා 25ට 17ක් එකතු කරලා ඒකට 8ක් එකතු කරන්න කියලා. මෙතනදී ඔයා මේ ගැටලුව විසඳන්න ඕනි ඔයාගේ හිතින්. ඔයා මුලින්ම 25ට 17ක් එකතු කරලා ඒකේ පිළිතුර 42 විදිහටත් 42ට 8ක් එකතු කරලා ඒකේ පිළිතුර 50 විදිහටත් සම්පූර්ණ පිළිතුර ලබා ගන්නවා. මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ මතකේ ඔයාගේ වැඩ කරන කොටසට තමයි අපි සරලවම working memory කියන්නේ. තවත් උදාහරණයක් බලමු. යාළුවෙක් ඔයාට දුරකථන අංකයක් කියනවා. මේක සටහනක් තියාගන්න ඔයාලගේ මොකුත් ඒ වෙලාවේ තිබ්බේ නැති නිසා ඔයා මේක හිතින් නැවත කියන ගමන් මතකේ තියාගෙන එනවා. ඊට පස්සේ ඔයා මේක කොලේ සටහන් කරගන්නවා. මෙතනදිත් ඔයාගේ වැඩ කරලා තියෙන්නේ working memory එක. මේ working memory එක කියන්නේ මොන වගේ දෙයක්ද කියලා ඔයාට දැන් පැහැදිලි ඇතිනේ. ඉස්සරහින් තියෙන ඩිස්ප්ලේ එකක මුලින්ම 4 එකතු කිරීම 2 කීයද කියලා පිළිතුරු කියන්න එනවා. ඒත් එක්කම ඉංග්‍රීසි හෝඩිය අකුරකුත් පෙන්නනවා. ආයෙත් අර විදිහටම 8 අඩු කිරීම 3 පිළිතුරු කීයද වගේ ගණිත ගැටලුවක් එනවා. ඒකේ පිළිතුරු කියනවත් එක්කම නැවතත් ඉංග්‍රීසි අකුරක් පෙන්නනවා. මේ විදිහට ගණිත ගැටලුවක් ඉංග්‍රීසි අකුරක්, ගණිත ගැටලුවක් ඉංග්‍රීසි අකුරක් විදිහට අවස්ථා කීපයකදී ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. මේ පර්යේෂණයට මුහුණ දෙන අය ගණිත ගැටලුවේ පිළිතුරු ඒ අවස්ථාවෙම කියන්න ඕනේ. මේ ඩිස්ප්ලේ එකේ වැටෙන දේවල් සියල්ල අවසන් වුණාට පස්සේ මුල ඉඳලා පිළිවෙලට වැටුණු ඉංග්‍රීසි අකුරු ටික මතකයෙන් ලියන්න ඕනේ. ඔයාට තේරෙනවා ඇතිනේ මේකෙන් කරන්නේ මොලේට එකවර වැඩ කීයකට අවධානය දෙන්න පුළුවන්ද සහ ඒකේ ධාරිතාවය මැනලා බලන එක. ඒක තමයි පළවෙනි පරීක්ෂණය. එතන මොකක්ද මේ RSPM කියන දෙවෙනි පරීක්ෂණය? මේ පරීක්ෂණය භාවිත කරන්නේ අපේ මොලේ fluid intelligence කියන බුද්ධිමය කොටස මැනලා බලන්න. එතකොට මොකක්ද මේ fluid intelligence කියන්නේ? මම ඒක මේ විදිහට පැහැදිලි කරන්න.
ෆ්ලුයිඩ් ඉන්ටෙලිජන්ස් සහ ක්‍රිස්ටලයිස්ඩ් ඉන්ටෙලිජන්ට් කියලා අපේ බුද්ධිය කොටස් දෙකකට බෙදන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හිතන්න ඔයයි වාගේ යාළුවෙකුයි හතර වටින්ම වටවුණු කාමරයක් ඇතුලේ ඉන්නවා. ඔයාලා දෙන්නට මේ කාමරෙන් එළියට යන්න ඕන නම් ඩිජිටල් ලොක් එකක් තියෙනවා. ඒක විවෘත කරන්න ඕනේ. මේ ඩිජිටල් ලොක් එක විවෘත කරන්න නම් ඔයාලා දෙන්නට පොඩි ගණිත ගැටලුවක් තියෙනවා. මේ ගණිත ගැටලුව විසඳන්න ඕනේ. ඉතින් මුලින්ම මේ ගණිත ගැටලුව විසඳන්න ඔයාගේ යාළුවා අවස්ථාව ගන්නවා. ඊට පස්සේ එයා දන්න සංකල්ප, එයා ඉගෙනගත්තු දේවල්, එයාට මතක තියෙන මේ හැම ක්‍රමයක්ම භාවිත කරලා එයා මේ ගණිත ගැටලුව විසඳන්න උත්සාහ කරනවා. හැබැයි අවස්ථා කීපයක උත්සාහයකට පස්සේ ඔයාගේ යාළුවාට මේ ගණිත ගැටලුව විසඳගන්න බැරි වෙනවා. ඊට පස්සේ කෝ දෙන්නක එහෙනම් මාත් try කරන්නම් වගේ කියලා ඔයත් මේ ගණිත ගැටලුව විසඳන්න උත්සාහ කරනවා. ඔයා මෙතනදී ඔයා දන්න සංකල්ප, ඔයා ඉගෙනගත්තු ගණන් ඒ කිසිම දෙයක් භාවිත කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔයා මේ ගණිත ගැටලුව දිහා බලාගෙන ඉඳලා ඔයා මේකේ යම්කිසි රටාවක් හඳුනගන්න. ඒක ඔයා කලින් ඉගෙනගෙන තියෙන දෙයක් නෙවෙයි. කොහොම හරි ඔයා ඒ ගැටලුව විසඳලා ඒ කාමරයේ තිබුණු අගුලත් අරගෙන ඔයාලා දෙන්නට කාමරෙන් එළියට එන්නත් හැකියාව ලැබුණා. මේ උදාහරණ හැටියට ඔයාගේ යාළුවා වැඩ කරේ ක්‍රිස්ටලයිස් ඉන්ටෙලිජන්ට් කියන කොටසත් එක්ක. ඒ කියන්නේ සරලවම එයා පරණ ඉගෙනගත්තු මතක තියෙන ඒවත් එක්ක වැඩ කරන බුද්ධිමය කොටස. නමුත් ඔයා මේ වෙලාවේදී වැඩ කරේ ඔයාගේ ෆ්ලුයිඩ් ඉන්ටෙලිජන්ට් කියන කොටසත් එක්ක. ඔයා කලින් කිසිම තැනකින් ඉගෙනගෙන නැති, ඒ වගේම කලින් කිසිම දවසක විසඳලා නැති ගැටලුවක් ඇතුලේ තිබුණු අලුත්ම පැටර්න් එකක් හඳුනගෙන ඔයා ඒ ගැටලුව විසඳන එක. එතකොට මම කලින් කිව්වා වගේ මේ පර්යේෂණයේදී මෙයාලා බැලුවේ මේ පර්යේෂණය සම්බන්ධ වුණ සිසුන්ගේ ෆ්ලුයිඩ් ඉන්ටෙලිජන්ට් කියන කොටස. සාමාන්‍යයෙන් මේ ටෙස්ට් එකකදී ප්‍රශ්න 60ක ප්‍රශ්නාවලියක් තිබ්බත් මේ ටෙස්ට් එකේදී සංඛ්‍යා රටාව විසඳන්න, ඊළඟට එන කොටුව තෝරන්න වගේ ප්‍රශ්න 10ක ප්‍රශ්නාවලියක් මේ සිසුන්ට ලබලා දුන්නා. ඒකෙන් ඔවුන්ගේ පිළිතුරු අරගෙන ඒක මැනලා බැලුවා. පුරා සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ කරපු මේ පර්යේෂණයෙන් මේ විදිහේ දෙයක් හොයාගත්තා. ඒ තමයි ෆෝන් එක කාමරෙන් තියලා ආපු අයගේ බුද්ධි මට්ටම සහ මතක ශක්තිය අනිත් කණ්ඩායම් දෙකටම වඩා වැඩි අගයක් ගත්තා. ෆෝන් එක සයිලන්ට් කරලා වුණත් ළඟ තියාගත්තු කණ්ඩායමේ ලකුණු මට්ටම අවස්ථා දෙකේදීම පහළ මට්ටමක පැවතියා. නමුත් මේ පර්යේෂණය මේ විදිහට සිද්ධ කරලා අතපිය දාගන්න මේ පර්යේෂකයන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ තමයි මේ පර්යේෂණයේ ප්‍රතිඵල විශ්ලේෂණය කරපු බොහෝමයක් දෙනා මේ පර්යේෂණයේ දුර්වලතා රසක් පෙන්නලා දුන්නා. ඒකෙන් ප්‍රධාන දුර්වලතාවක් විදිහට පෙන්නලා දුන්නේ නොටිෆිකේෂන් එකක් එයි කියලා එයාලගේ හිතේ තියෙන හැඟීම සහ චකිතයත් එක්ක මේ විදිහට මේ දේවල් අඩු වුණා කියලා. ඒ නිසා මේ ගැටලුවත් හරියාකාරව විසඳා ගන්න මේ පර්යේෂකින් කණ්ඩායම දෙවෙනි පර්යේෂණයකුත් සැලසුම් කරනවා. මේ දෙවෙනි පර්යේෂණය සඳහාත් 275ක සිසුන් කණ්ඩායමක් තෝරාගත්තා. ඒ ඇත් අර කලින් විදිහටම කණ්ඩායම් 3කට බෙදුවා. ඊට පස්සේ ඒ හැම කණ්ඩායමක්ම ආයෙත් කොටස් දෙකකට බෙදලා එයින් එක කණ්ඩායමකට අර කලින් සිද්ධ කරපු විදිහටම පර්යේෂණය සිද්ධ කරන්න කිව්වා. අනිත් කණ්ඩායමට ෆෝන් එක ඕෆ් කරලා පර්යේෂණයට සම්බන්ධ වෙන්න කිව්වා. නමුත් ෆෝන් එක ඕෆ් කරලා තිබුණත් ෆෝන් එක ඔන් කරලා සයිලන්ට් මොඩ් එකේ තිබුණත් ලැබුණු ප්‍රතිඵලයේ ඒ තරම් ලොකු වෙනසක් තිබුණේ නැහැ. ඒ වගේම තිබුණු තවත් ප්‍රශ්නයක් තමයි මේ මතක පරීක්ෂණය සහ බුද්ධි පරීක්ෂණය එකක් කරලා තව එකක් කරද්දී මොලේ ටිකක් වෙහෙසෙනවා කියන කතාව. ඒ නිසා කොටසකට මතක පරීක්ෂණය මුලින් කරලා බුද්ධි පරීක්ෂණය දෙවනියටත් අනිත් කොටසට බුද්ධි පරීක්ෂණය පළවෙනියට කරලා මතක පරීක්ෂණය දෙවනියටත් විදිහට පරීක්ෂණ මාරු කරමින් සිද්ධ කරා. ඒත් ලැබුණු ප්‍රතිඵලයේ විශාල වෙනසක් සිද්ධ වුණේ නැහැ. ඒ වගේම මේ දෙවෙනි පරීක්ෂණයේදී ඔවුන් අවධානය යොමු කරපු තවත් කාරණයක් තමයි ශිෂ්‍යයෙකුගේ ලකුණු අඩු වෙන්නේ ඔවුන් පර්යේෂණය මඟ ඇරලා ෆෝන් එක දිහා බලන නිසාද නැත්නම් ෆෝන් එක දිහා නොබලා සිටීමට මොළයට විශාල වෙහසක් දැරීමට සිද්ධ වෙන නිසාද කියලා. ඒ සඳහා ඔවුන් ගෝ නෝගෝ ආකාරයේ පරීක්ෂණයක් කරා. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. මේ හැම ශිෂ්‍යයෙක් ඉස්සරහම ස්ක්‍රීන් එකක් තියෙනවා. මෙන්න මේ ස්ක්‍රීන් එකේ කොළ පාට කොටුවක් වැටෙනවා. මේ කොළ පාට කොටුව වැටුණු ගමන් බටන් එකක් ඉස්සරහා තියෙනවා. මේ බටන් එක ප්‍රෙස් කරන්න ඕනේ. හැබැයි ස්ක්‍රීන් එකේ රතු පාට හරි වෙන පාටක හරි කොටුවක් වැටුනොත් මොකුත් නොකර ඉන්න ඕනේ. මේ පර්යේෂණය පටන් ගත්ත ගමන් සාමාන්‍යයෙන් ගෝ කියන සිග්නල් එක ටිකක් වැඩිපුර එනවා. ඊට පස්සේ මොලේ ටිකක් ඒකට හුරු වෙනවා. එක පාරම නෝගෝ කියන එකක් ආව ගමන් ආපහු බටන් එක ප්‍රෙස් කිරීමේ සම්භාවිතාව ටිකක් වැඩි. එතකොට මේ ශිෂ්‍යයින්ට මේක වරදින්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම මේ දිහා හරි අවධානයකින් බලන් හිටියේ නැත්නම් ඉස්සරහා ඩිස්ප්ලේ එකේ කොළ පාට කොටුව වැටුණත් බටන් එක ප්‍රෙස් නොකර ඉන්න පුළුවන්. මේ විදිහට කරන මේ go no go ටෙස්ට් එකෙන් පර්යේෂකෙන් බැලුවේ සිසුන්ට කොයිතරම් ප්‍රමාණයක් මේ ඔස්සේ වරදිනවද සහ
කොයිතරම් වේගෙන් ඔවුන් ඒකට රියැක්ට් කරනවාද කියන දෙක. නමුත් පර්යේෂකයිනුත් බලාපොරොත්තු නොවුණු විදිහට සිසුන්ගේ ක්ෂණික අවධානය කණ්ඩායම් තුනේම එක සමාන මට්ටමක පැවතුණා. නමුත් වර්කින් මෙමරි එකට එද්දී කතාව වෙනස් වෙලා තිබුණා. මිට අමතරව මේ පර්යේෂණය අවසන් වෙලා සිසුන් මෙතනින් පිට වෙලා යන්න කලින් ප්‍රශ්න 13ක දුරකථනයට ඔයා කොයිතරම් ඇබ්බැහි වෙලා ඉන්නවද කියන එක හොයාගන්න පුළුවන් වෙන විදිහේ ප්‍රශ්නාවලියක් පුරවන්න ඔන්න දුන්නා. එහිදී 1 සිට 7 දක්වා ලකුණු ක්‍රමයක් තිබුණා. උදාහරණයකට මෙහෙම හිතන්නකෝ. ඔයා ඔයාගේ ෆෝන් එකට කොයිතරම් ඇබ්බැහි වෙලා ඉන්නවද? වැඩිපුරම ඇබ්බැහි වෙලා ඉන්නවා නම් 7 කියන එකට ටික් එක දාන්න. අඩුවෙන්ම ඇබ්බැහි වෙලා ඉන්නවා නම් 1 කියන එකට ටික් එක දානවා වගේ. ඉතින් මේ ප්‍රශ්නාවලිය හරහා වැඩිපුරම දුරකථනයට ඇබ්බැහි වෙලා ඉන්න කොටස සහ අඩුවෙන්ම දුරකථනයට ඇබ්බැහි වෙලා ඉන්න කොටස හඳුනා ගන්න මේ පර්යේෂකයින්ද හැකියාව ලැබුණා. එතනදී පර්යේෂකයින් හොයාගත්තා දුරකථනයට අඩුවෙන් ඇබ්බැහි වෙලා ඉන්න අයට තමන්ගේ ෆෝන් එක බෑග් එකේ තියනවද, ඩෙස්ක් එක උඩින් තියනවද, වෙන කාමරයක තියනවද කියන එක තමන්ගේ මතකයට සහ බුද්ධි මට්ටමට ඒ තරම්ම බලපෑමක් කරේ නැහැ. නමුත් මධ්‍ය අගයට යනකොට ඒක ටිකක් වැඩි වෙලා තිබුණා. ෆෝන් එකට වැඩිපුර ඇබ්බැහිවීමක් තිබුණු අයට ෆෝන් එක තමන්ගේ ඩෙස්ක් එක නගින් තියනවට වඩා වෙනත් කාමරයකින් තිබ්බම ඉතාමත් ඉහළ මට්ටමක ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න හැකියාව ලැබුණා. ඉතින් 2017 වසරේදී ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මූලික කරගනිමින් සිද්ධ කරපු මේ පර්යේෂණය හරහා ඔයාගේ ජංගම දුරකථනය ඕෆ් කරලා හරි සයිලන්ට් මොඩ් එකේ හරි ඔයාගේ ළඟ තිබීම නිසා ඒක දිහා නොබලා ඉන්න ඔයාගේ මොළයට විශාල වෙහෙසක් දැරීමට සිදු වෙනවා කියලා හොයාගත්තා. ඒ විතරක් නෙවෙයි, මේ නිසා ඔයාගේ මතකයේ ධාරිතාව සහ බුද්ධි මට්ටම සැලකිය යුතු ලෙස අඩු වෙනවා කියලා පර්යේෂණාත්මකව තහවුරු වුණා. ඒ වගේම දුරකථනයට වැඩිපුර ඇබ්බැහි වුණ අයට මේක ඉතාමත් අහිතකර ලෙස බලපානවා වගේම ෆෝන් එක වෙනත් කාමරයකින් තැබීම වගේ ක්‍රියාවක් කරා මේක අවම කරගන්න පුළුවන් කියලාත් හොයාගත්තා. ඉතින් මේ අපූර්ව පර්යේෂණය ගැන ඔයාගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔබත් සීමා සහිත මනසේ අසීමාන්තික පැතිකඩ සොයා යන අපේ ගමනට එක් වෙන්න කැමති නම් පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ජය වේවා.